ඔන්න ඉතින් අද නම් මං හදන්න යන්නේ ඇලඩින්ගේ පුදුම පහන කිව්වොත් හරියටම හරි. හැබැයි මේක ඇලඩින්ගේ පහන නම් නෙමෙයි විශ්වයේ ආකර්ශනීය ලුණු පහන හදන්නයි යන්නේ. ඉතින් මේකට ධනය ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක අද හදන්න කියලා ගත්තේ. මට නම් විශ්වයේ ආකර්ශනීය රහස් ගොඩාක්ම සාර්ථකයි. මං ගොඩාක් අත්හදා බලලා තියෙනවා. මේකත් ඉතින් ඒකෙන් එකක් තමයි ඉතින්. මට හිතුණා හැමෝම මේ ලුණු පහන ගැන කියන එකේ අපේ ගෙදරත් ලුණු පහනක් හැදුවොත් හොඳයි කියලා. මම ඉතින් අර ලුණු ක්‍රමය කරනවා. තව ලුණු වලින් ඔය නොයෙකුත් ඒවා තියෙන ඒ වගේ දේවල් කරනවා. පහන විතරයි මට ඉතින් හදන්න බැරි වුණේ. ඉතින් ඔන්න මං ඒකත් අද කරන්නයි යන්නේ. ඉතින් ඒකට ගොඩක් දේවල් නම් ඕනේ නැහැ. අපිට ලුණු ටිකක් ඕන. ඒ වගේම කුරුඳු පොතු කෑලි ටිකක් ඕන. තව කාසි ටිකකුයි. තව කරාඹු නැටි ටිකකුයි පොල් තෙලුයි තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් කට්ටිය නම් මේ විශ්වයේ ලුණු පහන් හදන්න දන්නවා ඇති. මොකද හැම ගෙදරකම වගේ මේ ධන ආකර්ෂණ නීතිය පිළිපදිනවනේ. මේක හිතේ විශ්වාසයෙන් කරනවා නම් තමයි ගොඩාක් සාර්ථක වෙන්නේ. මං නම් ඉතින් මේ දේවල් විශ්වයේ රහස් ගොඩක් විශ්වාස කරනවා. මට හරි ගියා හෝ නැත්තා හෝ ඉතින් මං ඒ හැමදේම විශ්වාස කරනවා. ඉතින් අපේ විශ්වාසය මත තමයිනේ හැමදේම රඳා පවතින්නේ. ඔයගොල්ලොත් ඉතින් විශ්වාස කරන්න. කරලා හදලා බලන්න. මහා ලොකු දෙයක් මේකේ කරන්න නැහැ ඉතින්. අපි පොඩි වීදුරුවකට සුදු පාට වීදුරුවක් ගන්නවා කට චුට්ටක් ලොකු. ඉතින් ඒ වීදුරුවට සාමාන්‍ය ගානට ලුණු පුරවලා ඒක වටේට කාසි තියන්න ඕන. කාසි තියලා ඒකට කුරුඳු පොතු ටිකකුයි අතැමැද්දෙන් කරාඹු නැටි ටිකකුයි දාලා පොල් තෙල් ටිකක් දාන්න ඕන. ඒ දාලා තමයි මම මේ පහන තියන්න පහන පත්තු කරේ ඉතින්. ඔන්න බලන්නකෝ ඉතින් මගේ පහන ලස්සනයිද කියලා. ඉතින් අපිට මේක මුළු දවසම පත්තු වෙන්න හදන්නත් පුළුවන් ඉතින්. බැරි නම් අපි පහන තියෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ ගාව විතරක් ඉතින් පැයකට දෙකකට විතරක් තියෙන්න හදන්නත් පුළුවන් ඉතින්. කොහොම හරි ඉතින් ඔයගොල්ලන්ගේ කැමති විදිහකට මේක හදලා බලන්නකෝ. ඉතින් ඔන්න ඉතින් මගේ වීඩියෝ එක අදින් ඉවරයි. මගේ වීඩියෝ එක හොඳයි නම් අවසන් වෙනකම් බැලුවා නම් මගේ ආදරණීය යාළුවෝ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.